සුබම සුබ දවසක් වේවා හැමෝටම. ලංකාවේ කවුරුත්ම කතා නොකරපු දෙයක් ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් මේ කොම්පෝස්ට් පොහොර ගැන ඕන තරම් වීඩියෝස් දැනුවත් වීම පොත්පත් තිබුණත් මේ ක්‍රමයට මම හිතන්නේ කවුරුත් ඕගොල්ලෝ දැනුවත් කරලා නැති වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසානයේ තෙක්ම රැඳලා හිටියොත් ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. පොල් අතු 5ක් අරගෙන අපි පොළොව උඩින් හොඳට මේ සමතලාවෙන් අහුරලා ඉවරලා ඒ ගොඩින් මේ විදිහට පොල් අත්තක කොළ කපලා මේ විදිහට ගොඩක් හදා ගන්නවා. ඊට පස්සේ අපිට තෙතමනේ ආරක්ෂා කරගන්න ඕන නිසා කේල් ගහක මේ වගේ මේ අපි කෑලි කපලා ඉවරලා මේකේ දානවා. මොකද මේකේ අර වතුර ගතිය රැඳෙන වැඩි. ඉතින් ඒතකොට ඉක්මනින් දි รา පත් වෙන්න බලනවා. ඒ වගේ මම මේ පොහොර එක හදන්නේ බුලත් වගාව සඳහා. මොකද මම බුලත් වගාව කරන කෙනෙක් නිසා. ඉතින් ඔයාලට තව පිදුරු වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. කොළ රොඩු. ඉතින් මේ තව ඉවතලන දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ගෙදරින් අයින් කරන දේවල්. ඉතින් මේ හැමදේම භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ කේල් ගහුණත් මම අරගෙන තියෙන්නේ මේ කේල් කන දැන් කපා ගත්තා සුවඳලයක්. ඉතින් මේ ඒකේ අයින් කරන කොටස් තමයි මම මේක භාවිතා කරන්නේ. ඉතින් මේ කේල් කන ඇත්ත සුවඳල කන විශේෂ දෙයක් කියන්නම්. මේක පැහෙන්න කලින් ගෙඩි සම්පූර්ණකම කපන්න ඕනේ. එහෙම නැතුව මේ විදිහට පුපුරලා යනවා. පුවක් අතු වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ ඉක්මනින් දි รา පත් වෙන දේවල්. ඉතින් මේ බුලත් වලට ඉස්සර කාලේ ඉඳන්ම ගොඩක් කට්ටිය මේක භාවිතා කරේ පුවක් අතු වගේ දේවල් භාවිතා කරා. ඉතින් මේ දැනට අපිට හොයාගන්න පුළුවන් කොළ වර්ග විදිහට තියෙන පුවක් අතු, පොල් අතු, කෙසෙල් ගස්වල කඳන්, කෙහෙල් කොළ, වැටමාර. ඉතින් මේ සමහර කට්ටිය ලාඩප්පත් කියනවා මේවට. ඉතින් ඒ වගේ වර්ග තමයි දැන් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේකට දාද්දි කියන්න ඕන මේ කොළ රොඩු දැම්මට ගැටලුවක් නැහැ. මේ අපි උදුළු ගාලා අයින් කරන මේ වල් පැලෑටි වල දේවල් කොටස් මේකට දාන්න එපා. මොකද මේ අපි උලත් කොටුව නැවත මේක දැම්මන් පස්සේ ඒක තියෙන මේ ඇට වර්ග වලින් බීජ වලින් මේක නැවත මේ වල් පැලෑටි වගාවතු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂයෙන් පාසි වගේ දේවල් යොදා ගන්න පුළුවන් නම් කොම්පෝස්ට් එක ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ජපන් ජබර වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ ස්වභාවිකවනේ අපි දැන් මේ ක්‍රියාවලිය කරන්නේ. ඊට අමතරව රසායනික පොහොර මේකට දාන්න පුළුවන් නම් ඉක්මනින්ම මේ දි รา පත් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ජලය මේකට ක්‍රමානුකූලව සාමාන්‍ය සතියකට සැරයක් හරි තෙතමනේ මේක රඳවන්න ඕන නිසා ජලය දාන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මේ දැන් භාවිතා කරන මේ වර්ග ටික ඉක්මනින්ම පහසුවෙන් දි รา පත් වෙනවා. වර්ග ටිකක් තමයි මම තෝරගෙන තියෙන්නේ. ඉතින් කොළ රොඩු වගේ දැම්මේ නැහැ. ටිකක් මේ කොළ රොඩු ටිකක් පරක්කුයි මේ දි รา පත් වෙන්න. ඉතින් ඒ වගේම පුවක් මේ කොළ ටික ඉක්මනින් දි รา පත් වුණාට නාර ටික ඉතුරු වෙනවා. ඉතින් පොල් අත්තෙත් පොල් කොළ ටික දි รา පත් වෙනවා. ඉරටු ටික වගේ ඉතුරු වෙන්න බලනවා. ඉතින් මැද කොටස ඉතුරු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි. ඒ ටික වෙනම අපිට ඊළඟ කොම්පෝස්ට් එකක් විදියට නැවත වෙන එකකට අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් කෙහෙල් ගොඩ වගේ දේවල් අනිවාර්යෙන් විශේෂයෙන්ම දානවා නම් ඒක ගොඩාක් හොඳයි. මොකද මේකේ ස්වභාවික ක්‍රියාකාරීත්වය ගොඩක් ඇති වෙනවා මේ කෙහෙල් ගොඩ වගේ ඒවා දැම්මම. මොකද වතුර ගතිය හිටිනවනේ. ඉතින් ඊට අමතරව මේක තට්ටුවෙන් තට්ටුවට එක එක වර්ග මාරු කරලා දාන එකෙත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒ වගේම මේක සාමාන්‍යයෙන් මම නම් මාසයකට සැරයක් තමයි පොඩ්ඩක් පෙරලලා දාන්න වඩා උස්සලා වගේ. ඉතින් ඊට වඩා දෙයක් කරන්න ඕනේ නැහැ. ඒ වගේම මේක තවත් ඉක්මනින් කරගන්න ඕන නම් ඔයාලට මාසෙකට දෙපාරක්වත් ආවම පෙරලලා වතුර ටික දාන්න නම් ඉක්මනින්ම මේක දි รา පත් වෙනවා. මේ වගේ කොළ ටික උඩට මේ වගේ ගහලා ඉවරලා ඊට පස්සේ මේකට දානවා මම 150 දි รา පත් වෙච්ච මං හදාගත්ත මේ කොළ රොඩු ගෝණි දෙකක්. ඉතින් මේකෙන් තමයි ඊළඟ ක්‍රියාකාරීත්වය ඉක්මන් වෙන්නේ. ඊට අමතරව මම මේ ගොඩ යටින් පොල් අතු ටිකක් දැම්මනේ. ඒකත් හේතුවක් ඇතුව දැම්මේ. ඊට අමතරව මේක උඩින් නැවත මම පොල් අතු දාලා තමයි වහන්නේ. එතකොට මේකේ පොඩි ජීවියෙක් හැදෙනවා. ඉතින් එයාව මට මේ ක්‍රියාකාරීත්වය මම දැකගත් විදිය මම ඔයාලට කියන්න. ඒක කියලාම ඔයාලට අනිත් විස්තරය කියන්න. ඉතින් මම බුලත් කොටුවකට ගිය වෙලාවක එයා මාසයක් විතර සාමාන්‍යයෙන් දාපු පොල් අතු වගේක් බිම අතුරනවනේ බුලත් වලට. එතකොට මේකේ ඉරට්ටයි මැද නාර ටික ඉතුරු වෙන්න අනිත් සේරම දි รา පත් වෙලා තිබ්බා. ඉතින් මම කොම්පෝස්ට් ගෙදර හැදුවට මගේ ඒවා ඉක්මනින් එච්චර ඉක්මනින් මේ දි รา පත් වෙන්නේ නැහැ. ඉතින් මමත් ක්‍රමයක් හොයලා හිටියේ. ඉතින් අහම්බෙන් තමයි මට ඒ දේ දැනගන්න හම්බුනේ. බලන් ගියාම මේක කරලා තින්නේ පුංචි සතෙක්. ඉතින් මම කරපු දේ ඒ තිබිච්ච පොල් අතු කොටස් කිහිපයකුයි ඒ සතුන් කොටසකුයි අපේ ගෙදර ගෙල්ලා මම දැම්මා. ඉතින් ඇත්තට ඔයාලට දැන් මේ පේනවා ඒ විදිහට දාපු ගොඩක් අර ෆෝටෝ ටික වගේ ටික ඉතුරුලා අනිත් සේරම දි รา පත් කරලා තියෙනවා. ඉතින් මෙයා තමයි ඒ පුංචි සතා. මේ ඉන්නේ වේයා. ඉතින් ඇත්තටම මේ කියන්න සතුටුයි. මම ක්‍රමයක් හොයලා හිටියේ. ඉතින් මේක කවුරුත් කියලා දීලාත් නෙමෙයි. මමත් ඉතින් අපි කට්ටිය ගොඩක් කට්ටිය මේක දැනුවත් වෙලා හිටියට මේ ගැන ඇත්තටම හොයන්නේ නැහැ කවුරුත්.
මේ සත්තු ගැන ඇත්තරම ඉතින් අගය කිරීමක් නැති වුණාට මේ පොළොවට පසට ලෝකයට වෙන දේවල් ඇත්තටම මෙච්චරයි කියලා අනිම කරන්න අමාරුයි. ඉතින් මේ පොඩි ජීවියෙක් වුණාට එයාගේ වැඩ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඒ වගේ දි รา පත් වෙච්ච කොටස්. ඉතින් මේ ගානට දි รา පත් වුණාන් පස්සේ මම බුලත් වලට දානවා. ඉතින් මේකට ප්‍රධාන මං හේතුවක් කියන්නම්. අර වැහි කාලේදී රසායනික පොහොර දැම්මොත් බුලත් වලට අනිවාර්යෙන් රෝග එන්න පුළුවන්. ඉතින් ඒ කාලේදී රසායනික පොහොර දාන්න නැතුව ස්වභාවික පොහොර දාන එක තමයි මගේ මතය. ඉතින් ඒක නිසා තමයි මම මේ පොහොර වැහි කාලේ තමයි භාවිතා කරන්නේ. ඉතින් එතකොට මයි බුලත් වග ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තව වටිනම දෙයක් මට කියන්න අමතක වුණා. සුද්ධ ජීවීන් ගැඩවිලුණු ස්වභාවික ක්‍රියාකාරීත්වය දේශගුණය ඔයාලගේ කැපවීම මත මේක ඉක්මනින් දි รา පත් කරලා ඔයාලට කොම්පෝස්ට් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා කොම්පෝස්ට් ආශ්‍රිතව. ඒ වගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ ගොඩාක්ම වැදගත් වෙන්න පුළුවන්. ඉතින් අදට සමුගන්නම්. දවසක මේ වගේ වැඩසටහනින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.